right මේ ස්ක්‍රීන් ෂෙයා කරනවා. හරි පටන් ගමු අද ක්ලාස් එක. එතකොට මෙහෙමයි වෙන්නේ මේ ඕගනික් වල අන්තිම දවසේ යන්නේ මම ෆිසිකල් ක්ලාස් එකේ මෙහෙම ඕගනික් වල සියලුම දේවල් කතා කරලා ඉවරයි. දැන් මේ වෙද්දි තව ආන්සර් ටික බලන්න. ඕකේ. හරි. එතකොට මෙහෙමයි වෙන්නේ. මම ගන්නවා පළවෙනිට මෙන්න මේ වගේ සංයෝගයක්. හරි. මොන ඔය වගේක් ගන්නවා. මම හිතනවා ඊට කලින් හැබැයි මතක් කරලා දුන්නොත් හොඳයි කියලා. කොහොමද මේක කරන්න කියලා මුලින්දලා මතක් කරත් හොඳයි කියලා හිතන හැබැයි මට. හරි රයිට් අපි මෙහෙම කරමුකෝ. මේක අයින් කරලා මුලින්දලා මතක් කරමු කොහොමද මේ නාමකරණය මුලින්දලම වෙන්නේ කියලා වැඩි. හරි. නාමකරණය මෙහෙමයි. පාපනික සංයෝග වල IUPAC නාමකරණය යටතේ අපි සාමාන්‍ය ක්‍රියාකාරී කාණ්ඩ ගැන කතා කරනවා. ඒ කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති. මෙන්න මේ විදිහේ ඒවා ඔන්න ඔය වගේ තියෙන ඒවා තියෙනවා. තව ඔන්න ඔය වගේ කාබන්ට බැඳිච්ච වෙන වෙන කෑලි තියෙනවා. සංයෝග කෑලි. ඒ වගේ ඒවා තමයි ක්‍රියාකාරී කාණ්ඩ කියලා කියන්නේ. උඩ ක්‍රියාකාරී කාණ්ඩ වලට අදාළව ක්‍රියාකාරී කාණ්ඩ වර්ග කීපයක් තියෙනවා. මේ විදිහක මේක තමයි ප්‍රධානම ක්‍රියාකාරී කාණ්ඩය. ඒකට ඊළඟට තව ගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහ CL නැත්නම් BR සම්බන්ධ වෙච්ච ඒවා. ඔය වගේ අපිට ගන්න පුළුවන්. හරි. රයිට්. එතකොට මම ගන්නවා ආයෙත් පාරක් මෙන්න මෙහෙම එකක්. NH2 කාණ්ඩයක් සම්බන්ධ වෙච්ච ඩබල් බොන්ඩ් O තියෙන කාබන් කෙනෙක්. ඔය වගේ තුන් දෙනෙක්ව ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. තව ඊළඟට තව ගන්නවා මෙන්න මෙහෙම. ඔන්න ඔය වගේ කාණ්ඩයක් තියෙනවා. සයනයිඩ් කාණ්ඩයක්. හරි. රයිට්. ඊට පස්සේ අපි ඇල්ඩිහයිඩ් තියෙනවා. ඔන්න ඔය විදිහ ඇල්ඩිහයිඩ්. හරි. ඕවා ගන්න පුළුවන්. තව ඊට පස්සේ කීටෝන ගන්න පුළුවන් ප්‍රධානම නොවන ඒවා විදිහට කීටෝන ගන්න පුළුවන්. කියන්නේ කෙලවරකට සම්බන්ධ නොවන ඒවා විදිහට. හරි. එතකොට ඊළඟට පට ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඇල්කොහොල ගන්න. හරි. ඊළඟට පට ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ NH2 කාණ්ඩ සම්බන්ධ වෙච්ච ඒවා. කියන්නේ ඇමින්. හරි. ඔන්න ඔය විදිහව ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔහොම වගුවක් වෙන පිළියෙල කරනවා. දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ අදාළ ටික බලා ගන්න. මෙන්න මේක නෝට් එකක් දාගන්න. කාණ්ඩය කියලා මම දාගන්නවා මෙතෙන් ඉස්සල්ලාම. ඊට පස්සේ මම දානවා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වන විට නම්. එතන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වන විට නම්. ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නොවන විට නම් කියලා මම තව එකක් ගන්නවා. කාණ්ඩය නොවන විට. මෙහෙම කරපුවේ. හරි නොවන විට නම්. ඔන්න කොටස් කිහිපයකට වෙන් කරනවා. හරි. එතකොට මෙන්න මේක මම වගුවක් විදිහට හදා ගන්නවා. දැන් ඔයාලා වගුව විදිහට හදා ගන්න ඕනේ වෙනමම. මම මෙන්න මේකේ වෙනම වගුවක් මෙන්න මේ විදිහට පිළියෙල කරනවා. හරි. කියන්නේ හදා ගන්න. රයිට්. දැන් මට පුළුවන් මෙන්න මේක මේ වටත් මෙන්න මේ විදිහේ වටත් වෙන් කරලා හරි. මෙන්න මෙහෙම වගුවක් අඳිනවා. ඇඳලා ඉවරලා ඔන්න පළවෙනි එක විදිහට මම ගන්නවා. ඇඳලා ඉවරලා ඔන්න පළවෙනි එක විදිහට මම ගන්නවා. මෙන්න මෙහෙම කාණ්ඩයක්. ඒ කියන්නේ අපේ කාබොක්සිලික් අම්ල කාණ්ඩය. හරි. කාබොක්සිලික් අම්ල කාණ්ඩය මම ගන්නවා.
මෙන්න මේ කාබොක්සිලික් අම්ල කාණ්ඩයේ ළමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ විදිහට විතරයි හැමතිස්සෙම ක්‍රියා කරන්නේ සංයෝගය තිබ්බොත්. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ නොවන විට කියලා නමක් නැහැ. හරිද? එහෙනම් ඒකට මම මෙන්න මේ විරක් ගහ ගන්නවා. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ වන විට නම තමයි මේකේ ධර්මතේ දාන්න. ඔයික් ඇසිඩ් කියලා අපි දානවා. ඒ කියන්නේ නමේ අන්තිමේට දාන නම තමයි මේ තියෙන්නේ. හරි. ඔයික් ඇසිඩ් කියලා අපි දානවා. හරි. එතකොට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ නොවන විට නම කියන එක මට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. තව එකක් අ, ගත්තොත් එහෙම මෙන්න මෙහෙම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ නොවන ඒවල තවත් විශේෂ විදිහට තියෙනවා. හරි. මෙන්න මේ විදිහට මම ගන්නවා. හරි CL කාණ්ඩයක් වගේ සෙට් වෙච්ච එකක් මම ගන්නවා. හරි. මේකට ඔයාලට දැන් මම මේකට කියන ඔයිල් ක්ලෝරයිඩ් කියලා. හරි. ඔයිල් ක්ලෝරයිඩ්. ඔන්න ඔහොම මං කියනවා. එතකොට දැන් මේක හිතන්නකො මෙතන BR එකක් තිබ්බා කියලා. BR එකක් තිබ්බොත් මොකද්ද? BR එකක් තිබ්බොත් එහෙනම් ඔයිල් බ්‍රෝමයිඩ්. හරි. ඔන්න ඔහොමයි ගන්න. තේරුණානේ? මම හිතනවා තේරුණා කියලා. මෙන්න මේකටත් මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නොවන විට කිසිම නමක් නැහැ. හරි. එතකොට ඊළඟ කොටස මම ගන්නවා NH2 කාණ්ඩයක් සම්බන්ධ වෙච්ච ඩබල් බොන්ඩ් ඕල් එකක් තියෙන කාබන් කෙනෙක්. මෙන්න මෙයාව මම ගන්න. මෙයා වෙලා ඒමයිඩයක්. හරි. රයිට්. එතකොට ඒමයිඩයකට මෙන්න මෙහෙම කියනවා. හරි. මේක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ වන විට නම තමයි ඒමයිඩ්. නැත්නම් ඇමයිඩ් කියලාත් කියනවා. හරි. මෙයාටත් අර විදිහේ සගන් නේම් පාර්ට් එකක් නෑ. ඒ කියන්නේ කිසිම විදිහකින් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නොවන විට මේකට නමක් දෙන්නේ නෑ අපි. හරි. රයිට්. තව එකක් ගන්නවා මම මෙන්න මෙහෙම සයනයිඩ් කාණ්ඩයක් තියෙන එකක්. ඒ කියන්නේ ට්‍රිපල් බොන්ඩ් N එකක් සම්බන්ධ වෙච්ච කාබන් කෙනෙක්. හරි. මෙයාට කියනවා නයිට් ට්‍රයිල් කියලා නම. හරි. නයිට් ට්‍රයිල් කියලා කියනවා. හරිද? එතකොට මෙයාට තියෙනවා හැබැයි දෙවෙනි නම. මෙයාට අපි දෙවෙනි කියන්නේ මෙයා උපකාණ්ඩයක් විදිහට සම්බන්ධ වුණොත් නැත්නම් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නොවන විට කියන්නේ ඒ කියන්නේ උපකාණ්ඩයක්. හරි. උපකාණ්ඩ කියලා දන්නම් කොහොමද වාහන තුල හරි. උපකාණ්ඩයක් වන විට මෙතෙන්දි කියනවා අපි සයනෝ කියලා. ඒ කියන්නේ S නෑ CYNO. හරි. සයනෝ එච්චරයි. මම කියනවා. හරිද? හිතන එක පැහැදිලි ඇති කියලා. හරි. රයිට්. පොඩ්ඩක් මේක පල්ලෙහාට යන්න පොඩ්ඩක් උඩට ගිහිල්ලාගෙන. හරි. රයිට්. එතකොට අපිට ඊළඟට මෙන්න මෙහෙම එකක් ගන්න පුළුවන්. අපි ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් අපිට ගන්න පුළුවන්. මේක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ වන විට මේකට කියන්නේ AL කියලා. නැත්නම් L නැත්නම් ඔන්න ඔහොම කියනවා. L කියලා කියනවා. හරි. රයිට්. එතකොට මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නොවන විට අපි කියනවා මේකට O මයිල් කියලා. මෙන්න මෙහෙම නමක්. හරි. O මයිල් කියලා කියනවා අපි. රයිට්. එතකොට දැන් මේක මේ ප්‍රධාන වශයෙන් සෙට් එක තමයි ඉන්නේ. හරි. මම මෙන්න මේ සෙට් එකම අරගෙන පැත්තකින් තියාගෙන ළමයි. ඒකට හේතුව තමයි තව පොඩ්ඩක් මේ සයිඩ් එකට කරනවා. ඒකට හිතනවා මට මෙතන පොඩි දෙයක් ලියන්න තියෙනවා. හරි. ඒක මම කියවන්නම් ඔයාලා ලියාගන්න නෝට් එක ලියද්දී. හරි. අ, මෙන්න මේ සෙට් එක අරගෙන ඔන්න ඔය සෙට් එක අරගෙන මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඔයාලා ඔන්න ඔය ටික වෙනම වෙන් කරලා ලියාගන්න ඕනේ. ඒ කියන්නේ මෙයාලා ප්‍රධාන වශයෙන් කොටස් විදිහට වෙන් වෙන තැනක් තමයි මේක. හරිලම රයිට්. ඔන්න ප්‍රධාන වශයෙන් කොටස් විදිහට වෙන් වෙන වගේ ප්‍රධාන කොටසක් විදිහට තමයි මේක වෙන් වෙන්නේ. මෙතන ලියා ගන්න ඕන ඔයාලා. මෙහෙම ලියා ගන්නකො. මේවායින් එකක් අදාළ ක්‍රියාකාරී කාණ්ඩය වන්නේ නම් අදාළ කාබන්ට අනිවාර්යෙන්ම අංක 1 ලබා දෙමින් කාබන් දාමය අංකනය කළ යුතුයි. දැන් කාබන් දාමයක් අංකනය කරනවා කියලා කියන ළමයි අපි දැන් හිතන්න මෙන්න මෙහෙම ගොඩාක් කාබන් තියෙන කෙනෙක් ඉන්නවා. හරි. උඩරිම 6කට 7කට යයි. ඊට වඩා නම් යන එකක් නෑ. හරි. රයිට්. දැන් මෙහෙම තිබ්බොත් එහෙම මෙතෙන්න තිබ්බනම් අර OH එක ඔන්න ඔය මොකද්ද අපේ කාබොක්සිලික් අම්ලය උතන තිබ්බොත් එහෙනම් මෙහෙන් අංක 1 2 දාගෙන එන්නේ නෑ ළම. ඒක වැරදි. හරි. අපි දාන්නේ අංක 1 දාන්න පටන් ගන්න මෙන්න මෙයාගේ ඉඳලා. 1 2 3 4 5 6 කියලා තමයි අංක ටික දාන්නේ. හරි. එතකොට අර මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩයේ මෙන්න මේ සෙට් එක ඔය මම කියපු සෙට් එක වෙනකොට මෙයාට අංක 1 දාලා තමයි පටන් ගන්න ඕනේ හැමතිස්සෙම. ඒක හොඳට මතක තියාගන්න. හරි. ඒක අංක 1 තමයි පළවෙනිම කරුණ. හරි. රයිට්. එතකොට මම මේ වගුව තවත් දික් කරනවා. ළමයි මේ වගුව තවත් මම දික් කරනවා.
මට මේක දික් කරන්න හරි මෙහෙම පුළුවන්. හරි ඔව්, හරි මම එතකොට මේක තවත් දික් කරනවා මෙන්න මෙහෙම පල්ලෙහාට. හරි ගොඩාක් නම් දික් වෙන්නෙත් නෑ. හ්ම් ක්‍රියක් කොට කරමු එහෙනම් මෙන්න මේ ගානට වගේ තියාගමුකෝ. හරි රයිට් ගොඩාක් පල්ලෙහාට එන්නේ. හරි ඔගොම මම තව පල්ලෙහාට ගන්නවා. ඒකට හේතුව තමයි මේකේ තියෙනවා යම් කිසි දෙයක් ඔයාලට කියලා දෙන්න. දැන් මේ ෆෝමයිල් වලින් පස්සේ ඒ කියන්නේ අපේ මොකද්ද අපේ අදාළ ඇල්ඩිහයිඩෙන් පස්සේ අපිට තියෙනවා මොකද්ද ඇල්ඩිහයිඩ් ඊට පස්සේ ඉතින් කීටෝන තමයි නේ මම දන්නවනේ ඉතින් සාමාන්‍ය ඇල්ඩිහයිඩ් කීටෝන ඉන්නේ එක බලන්න. හරි ඔන්න ඔය විදිහේ කාණ්ඩයක් කීටෝනයක් තිබ්බොත් එහෙනම් අපි මේකට කියන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වන විට නමක් කියනවා ONE නැත්නම් 1 කියලා. හරි මේක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නොවන විට නමක් කියනවා අපි ඔක්සෝ කියලා නමයි. හරි ඔක්සෝ කියලා කියන නමක් අපි කියනවා මෙන්න මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නොවන විට නමක්. හරි රයිට් එතකොට ඊළඟට තවත් කාණ්ඩයක් තියෙනවා මම කිව්වා ඇල්කොහොල්. හරි ඉස්සෙල්ලා මම අර සෙට් එක කියවගෙන ගියේ. හරි මෙන්න මෙහෙම ඇල්කොහොලයක් තිබ්බොත් මේකට අපි කියනවා ළමයි ඔල් කියලා. කියන්නේ OL කියලා ලියනවා. හරි මේක ළමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් නොවෙන්නේ නැත්නම් උපකාණ්ඩයක් විදිහට තිබ්බොත් එහෙම අපි කියනවා හයිඩ්‍රොක්සි කියලා. හයිඩ්‍රොක්සි කියලා කියනවා. හරි රයිට් තවත් එක කාණ්ඩයක් විතරයි මම මෙතනදි කතා කරන්නේ. එතකොට මම මෙන්න මෙහෙම මේකටම ඔන්න ඔය ඇල්කොහොලේ වගේම NH2 එකක් සම්බන්ධ වෙච්ච ඇමයින් එකක් ගත්තොත් ඇමයින් එකට අපි කොහොමද කියන්නේ මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ විදිහට ඇමයින් කියලාම තමයි. හරි ඇමීන එක. ඇමීන එක ඇමයින් කියලා කියනවා. හරි මේක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නොවන විට ඇමයිනෝ කියලා කියනවා. හරි ඇමයිනෝ කියලා කියනවා. හරි අහලා ඇති ඇමයිනෝ ඇසිඩ් ගහ අහලා ඇතිනේ නේද? මම හිතනවා ඒව අහලා ඇති කියලා. හ්ම් මම මේක කොට කරනවා. හ්ම් හරි මේ ගන්න ගන්නකො. රයිට් එතකොට මෙන්න මේ වගුව ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න ලියා ගන්න බැරි වුණා නම් අනිවාර්යෙන් මේක ඕන වෙනවා. හරි මෙන්න මේ උඩ සෙට් එක අනිවාර්යෙන්ම අර අංක 1 යොදන විදිහට තමයි අංකණය කරන්නේ. හරි එතකොට අපි උදාහරණයක් විදිහට බලමු ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. හරි අපිට ඊළඟට මොකද්ද කරන්න තියෙන නිසා මොකද්ද වෙන්නේ කියලා අපි බලමු උදාහරණයක් අරගෙන ඊළඟට මෙහෙමයි. හරි තව දෙයක් කියලා දෙන්න තියෙනවා උදාහරණයක් ගන්න කලින් තව දේවල් කීපයක් කියලා දෙන්න තියෙනවා. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම එකක් තිබ්බා කියලා. හරි කාබන් මෙන්න මෙහෙම කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් තියෙන. කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙන. හරි කාබන් කාබන් අතර අණි බන්ධනයක් තියෙන අයට මෙන්න මේ වෙලාවට අපි කියනවා ළමයි මෙන්න මේගොල්ලන්ට අපි කියනවා මේ වෙනම නම් කීපයක් තියෙනවා යාළුවට කියන්න. හරිද? මෙන්න මෙහෙම. හරිද? ඒක වෙන්නේ දැන් මේක මොකද්ද? මෙන්න මේ එන්න කොහොම වෙන්නන්න. හරි. මෙන්න මෙයාට මොකද්ද කියන්නේ? ඇල්කීන ඇල්කීන ඇල්කයින නේද? එතකොට ඇල්කේන ඇල්කීන ඇල්කයින ඔන්න ඔහොමනේ කියන්නේ. හරි. එතකොට මේකට කියනවා ANE කියලා. ඇයි ඒ හේතුව? ඇල්කේන්නේ. හරි. ඇල්කේන. මේක ඇල්කයි ඇල්කීන් ඇල්කීනයක් නේ මේක. හරි. එතකොට මේක ඇල්කයිනයක් නේ. හරි. ඇල්කයිනයක් එනවා YNE. YNE හරි. YNE ඔන්න ඔහු තියෙනවා. හරි. ඒක හින්දා මේ අපි නමේ අගට තියෙන අග අකුරු තුන. අග අකුරු තුන තමයි අපි ගන්නෙ මෙන්න මේ දැන් මෙතනදී. හරිද? එතකොට එහෙනම් අපි මෙතනදී ගන්නෙ ළමයි මෙන්න මෙහෙම දෙයක්. හරි. ඔන්න ඔය කාණ්ඩ තුන තිබ්බොත් අනිවාර්යෙන්ම ළමයි අපි මෙතනදී YNE කියන එක මතක තියාගන්න ඕනේ. මෙන්න මේ ද්විත්ව බන්ධනයක් තිබ්බොත් YNE සහ ද්විත්ව බන්ධනයක් තිබ්බොත් ENE යොදන්නත් අනිබන්ධනයක් තිබ්බොත් ANE යොදන්නත් අමතක කරන්න එපා. ඒ කියන්නේ බන්ධනයේ මොකද්ද අපිට දීලා තියෙන සංයෝගයේ කොහේම හරි තැනක ද්විත්ව බන්ධනයක් ද්විත්ව බන්ධනයක් තනි බන්ධනයක් තියෙනවා නම් ඒ කියන්නේ
කොහේ හරි තැනක ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් ඊයෙන් යොදන්න ඕනේ. කොහේ හරි තැනක ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා වයියෙන් යොදන්න ඕනේ. එතකොට ද්විත්ව බන්ධනවත් නැත්නම් ඒෙන් යොදන්න ඕනේ කියන එක මතක තියාගන්න. හරි. රයිට්. එතකොට ඕකේ නෝට් එකක් මම දීලා තියෙනවා ෆිසිකල් ක්ලාස් ආපු ළමයින්ට. නැති ළමයි මෙන්න මේ විදිහේ නෝට් එකක් මාත් එක්ක ගහගෙන යන්න. හරි ප්‍රශ්නයක් නැහැ. රයිට්. එතකොට නාමකරණයේදී කාබන් සංඛ්‍යාව දක්වන්න අපි තවත් දෙයක් එතනදී කරනවා. හරි. ඒ කියන්නේ කාබන් ගාන දක්වන්නත් එපා. අන්න ඒකට අපි තවත් පොඩි දෙයක් කරනවා මෙන්න මෙතනදී. කාබන් ගාන ළමයි මේ ලියාගන්න. يعني නාමකරණයේදී කාබන් සංඛ්‍යාවට එන ලියලා මෙන්න මේක ලියාගන්න. කාබන් ගාන 1යි න 2යි න 3යි න 4යි න. හරි. ඊට පස්සේ 5යි න 6යි න 7යි න 8යි න. මෙන්න මෙහෙමයි වෙන්නේ. හරි. මේක ඉතාලි දාගන්නකො. හරි. මෙතන ඉතාලි ටිකක් හරියට වැටුණොත් හොඳයි. බලමු අපි. හරි. ඒක හරි වැටුණා. හරි. ඉතාලි ටික මෙහෙමයි. හරි. දැන් මෙතනදී එක කාබන් කිනයි නම් අපි කියන්නේ එක කාබනික සංයෝගයක් නම් අපි කියනවා මෙත් කියලා. හරි. දෙකක් නම් අපි කියනවා එත් කියලා. තුනක් නම් අපි ළමයි කියනවා මේකට ප්‍රොප් කියලා. හොඳට මතක තියාගන්න මේ ටික. ප්‍රශ්නයක් නෑ ලොකු කෙලසක් වෙන්නේ නෑ මේක ලේසි හරි. හතරක් නම් බියුට්. නැත්නම් බට්. හරි බට් කියලා කියන්නේ බියුට් කියලා කියන්නේ. හරි. රයිට්. එතකොට මේ පහක් තියෙනවා නම් පෙන්ට්. හයක් තියෙනවා නම් හෙක්ස්. හතක් තියෙනවා නම් ළමයි හෙට්. අටක් තියෙනවා නම් අපි කියනවා ඔක්ට් කියලා. මෙන්න මේ හෙට් එකයි ඔක්ට් එකයි අහන්නම අඩුයි. හරි. මේක අමතරව දෙන්නේ මම. හුවත් එහෙම කියන්න බෑනේ ඉතින්. හරි. ඔක අමතරව දෙන්න. ඔන්න ඔය ටික ලියාගන්න මතක තියාගන්න හොඳට. මේකත් අනිවාර්යෙන්ම ඕනේ වෙනවා. මෙතන මේ කියලා දෙන හැමදේම අනිවාර්යෙන්ම ඕනේ වෙනවා ළමයි. හරි. එතකොට ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න. හරි. රයිට්. අපි යමු ඊළඟ කොටසට. එතකොට දැන් නාමකරණයේදී අපිට නිතරම හම්බෙන දේවල් කිහිපයක් තියෙනවා. ක්ලෝරින් කාණ්ඩ හම්බෙනවා අපිට. හරි. ඒ වගේ තමයි බ්‍රෝමීන් කාණ්ඩ හම්බෙනවා. හරි. පැත්තකින් බෙදලා තියෙන කට්ටිය කරනවා මේ කතා කරන්නේ. හරි. එතකොට අපිට තවත් හම්බෙනවා NO2 කාණ්ඩ බැඳිච්ච ඒවා. හරි. ඊළඟට තව ගත්තොත් එහෙම අපිට මෙන්න මෙහෙම ඒවාත් හම්බෙනවා. හරි. CH3 කාණ්ඩ පැත්තකින් බැඳුන ඒවා. CH2 CH3 කාණ්ඩ බැඳුන ඒවා තියෙනවා. හරි. එතකොට තවත් තිබ්බොත් එහෙම CH2 CH2 CH3 විදිහට මෙන්න මෙහෙම තුනක් බැඳිච්ච කාණ්ඩ. ඒ කියන්නේ කාබන්ලා තුන් දෙනෙක් දෙපැත්තකින් බැඳිච්ච කාණ්ඩත් අපිට හම්බ වෙනවා. හරිලමයි. එතකොට මට ගන්න පුළුවන් එන්න මේවට කියන නම් කීපයක් තියෙනවා. නිතරම බෙදෙන කාණ්ඩ නෙමෙයි. කියන්නේ මේවා අපිට නිතරම හම්බෙන. හැම සංයෝජනයකින් වගේ හම්බෙනවා. එතකොට මේවට කියන නම් කීපයක් තියෙනවා. මේකට පළවෙනි එකට කියනවා අපි ක්ලෝරෝ කියලා. ඉතින් හැම තිස්සෙම මෙයාට කියන්නේ ක්ලෝරෝ කියලා. හරි. එයා ක්ලෝරෝ නම් මෙයා බ්‍රෝමෝ. හරි. මෙයා බ්‍රෝමෝ. එතකොට මෙන්න මේ මෙයාට කියනවා අපි නයිට්‍රෝ කියලා. හරි. නයිට්‍රෝ කියලා තමයි කියන්නේ. රයිට්. එතකොට මෙයාට කියනවා අපි මෙතිල් කාණ්ඩයක් කියලා ළමයි. මෙත් YL මෙතිල්. හරි. ඊළඟ කෙනා එත්නේ. එහෙනම් එයාට කියනවා අපි එතිල් කියලා. ඊළඟ කෙනා කවුද? ප්‍රොප්නේ. කාබන් සංඛ්‍යා තුනක් නම් ප්‍රොප්. YL දානවා. Y ප්‍රොපිල්. ඔන්න ඔහොම අපි කියනවා. හරි. ඔය ටිකත් මතක තියාගන්න ඕනේ නම. ඉතින් අර විදිහට මම කොටු කරන්න යන්නේ මතක තියාගන්න ඕනේ. රයිට්. එතකොට ඊළඟට මම එකක් ගන්නවා. මෙන්න මෙහෙමයි මේක නම් කරන්නේ ළමයි. රතු පැනෙන් දැම්මොත් ඔයාලට පෙනේ කියලා මම හිතනවා බලමු අපි හරි. හරි එකක් දෙමුකෝ. කොහොමද වෙන්නේ කියලා බලමු. හරි. රයිට්. මේ හරියම ගන්නම්. පළවෙනිට අපි නම් කරද්දී ළමයි උපකාණ්ඩ තමයි නම් කරන්නේ. හරි ඉස්සෙල්ලම උපකාණ්ඩ ටික අපි නම් කරලා ඉන්නවා. අංක දදා කාබන් සංඛ්‍යාව අංක කර කර නම් කරලා ඉන්නවා. රයිට්. ඊට පස්සේ ළමයි අපි ධන කියලා දාලා ධන ලකුණු දාන්නේ නැහැ නාමකරණයේදී. අපි ඊළඟට එකතු කරන්නේ මේකට කාබන් ගණන. කාබන් ගණන මෙන්ෂන් කරන්න ඕනේ ඊට පස්සේ. හරි. කාබන් ගණන ළමයි එකතු කරන්න ඕනේ. එකතු කරන ඊළඟට මේ අපි ලියන මේකට එකතු කරන්න ඕනේ. හරි. නමලියත් එකතු කරන්න ඕනේ. right ඊළඟට අපි දානවා y එන්ද නැත්නම් e එන්ද නැත්නම් මොකද්ද a එන්ද කියන කොටස. ඒ කියන්නේ ඒක එන්නේ කොහෙන්ද? අර මතකද මම කිව්වා ත්‍රිත්ව බන්ධනයක් හරි ද්විත්ව බන්ධනයක් හරි තියෙනවා නම් අන්න ඒකෙන් තමයි ඒ ටික එන්නේ කියලා. හරි. එතකොට අර මම කිව්වේ e එනවා
ANE එනවා. අර E අකුර අන්තිමේට අයින් වෙලා යනවා. ඒක සංදි වෙනවා වගේ සීන් එකක් වෙන්නේ. හරි බලා ගන්නකො කියලා දෙන්නම්. right? මෙන්න මෙහෙමයි ඊළඟ කොටස ගන්නවා මම. හරි ඊළඟ කොටස ගන්න මෙන්න මෙහෙමයි. ඊළඟට ගන්නවා මෙතන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ නම දානවා. හරි අපි ඒක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ වගුවට අනුගන්නේ. හරි ඒ වගුවේ පිළිල තමයි ගන්නේ. කාණ්ඩය අපි එතන දාන්න ඕනේ. හරි දැන් ඔයාලා මෙන්න මේක අනිවාර්යයෙන්ම කොටු කරගන්න. මේක අනිවාර්යයෙන්ම ඕන වෙන දෙයක්. හරිද? ඔන්න කොටු කරලා තියාගන්න. right ඒකෙන් අපි උදාහරණයකට අපි යමු. මොකද වෙන්නේ කියලා බලමු. හරි අපි යමුකෝ උදාහරණයකට මෙන්න මෙහෙම. මම ගන්නවා මෙන්න මෙහෙම එක්කෙනෙක්. CH3 CH2 මම ගන්නවා මෙයා මෙහෙම. එතකොට ඔයාලට පැටලෙනවා කියලා. පැටලෙන එක හොඳයි. මුලින්ම පැටලුනහම අපිට තේරෙනවා කොතනද හදා ගන්න ඕන අපි වැරදි කියලා. හරි ඔන්න ඔහම CH3 CH2 CH2 කාණ්ඩයක් එක්ක මෙන්න මෙහෙම එක්කෙනෙක් එක බන්ධනයයි ඊට පස්සේ මෙතන දිත් බන්ධනයක් තියෙනවා. මෙන්න මෙහෙම කෙනෙක්ව ගමුකෝ අපි H2 කියලා. හරි ඊට පස්සේ මෙන්න මෙයාට CH2 කියලා දාලා මෙයා CH දාලා එතෙන්ද BR දාලා ඔන්න ඔහොම කෙනෙක්ව ගමු අපි. හරි එතකොට අපිට ලේසියිනේ බලන්න මොකද්ද වෙන්නේ කියලා මෙතන. හරි ළමයි first of all ඒ කියන්නේ පළවෙනියටම අපි මෙතනදී කරන්නේ අපේ අර අදාළ වගුවට අනුව වගුවේ උඩින්ම ඉන්න එක්කෙනා. දැන් මෙතන ඉන්න සෙට් එකකින් මෙන්න මේ අදාළ ක්‍රියාකාරී කාණ්ඩ සම්බන්ධයෙන් බලන්න මෙන්න මෙයාව ගන්න පුළුවන්. පැත්තක ඉන්න. මෙයා ඉන්නවා මේ පැත්තකින් සම්බන්ධ වෙලා මෙයා ඉන්නවා. තව මෙන්න මෙහෙම එක්කෙනෙක් මෙයාත් ඉන්නවා. එහෙනම් අපිට මෙන්න මෙයාව තන එකක් විදිහට ගන්න. පේනවනේ? හරි. ඔන්න මම අන්තිමේ කවුන්ට් කරපු සෙට් එකේ තියෙන. කියන්නේ පැත්තකින් සම්බන්ධ වුණ කට්ටිය ඉන්නේ මෙන්න මෙයාලා. මම එයාලගෙන් උඩම ඉන්න කෙනා කවුද? මෙන්න මේ වගුවේ උඩම ඉන්න කෙනා කවුද කියලා බලනවා. වගේ උඩම ඉන්න මෙයා නේද? ආයෙ දෙකක් නැහැ. කොයි කෙසිද? හරිද? එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතන ඉන්නේ උඩම කෙනා තමයි. මෙන්න මෙයා. හරි. මෙයා තමයි උඩම ඉන්නේ. ඊළඟට තමයි උපකාණ්ඩ ටික බලනවා අපි. දැන් මේ බලන්න BR එකක් සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් BR එක අවුලක් නැහැ. ඒක උපකාණ්ඩය. හරි. ඊළඟට ළමයි අර මං කිව්වා කාබන් ගණන දාලා උපකාණ්ඩ ගණන දාලා උපකාණ්ඩ ටික ඉවරනට පස්සේනේ ගන්න. දැන් මෙතන බලන්නකෝ අපිට මෙතන ඉඳන් නම් කරගෙන එද්දී මෙන්න මෙහෙම කෙලින්ම යන්නත් පුළුවන්. මෙහෙම ගිහලා මෙහෙට යන්නත් පුළුවන්. හරි. එනේ බලන්න මෙහෙට යන්නත් පුළුවන්. නැත්තම් මෙහෙම ගිහලා මෙහෙට යන්නත් පුළුවන්. පේනව නේද? අන්න එහෙම යන්නත් පුළුවන්. එතකොට හැබැයි සලකිනවත් වෙන්න ඕන කරුණක් තියෙනවා. අංක 1 තමයි. කාබන් ගණන වැඩිම පැත්තට තමයි යන්නේ පළවෙනි එක. දෙවෙනි කරුණ තමයි අඩු ගණනේ හරි පැත්තක තිබ්බොත් එහෙම ද්විත්ව බන්ධනයක් හරි කාබන් කාබන් අතර ද්විත්ව හරි ත්‍රිත්ව හරි බන්ධනයක් තිබ්බොත් අනිවාර්යෙන්ම එහෙනම් ඒ පැත්තට ඒක හරවන්නම ඕනේ. ඒ කියන්නේ මෙතනින් පටන් ගෙන අපිට මෙහෙට යන්න බෑ කාබන් ගාන වැඩි කියලා තුනක් තිබ්බා කියලා. මේ පැත්තේ දෙකයි තියෙන්නේ කියලා අපිට මෙහෙට යන්න බෑ. එහෙනම් අපි කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙන පැත්තට යන්න ඕනේ ඔන්න ඔහොම. හරි. එහෙනම් අපි කාබන් ගාන අංකණය කරගෙන ඉන්නවා. අංකණය කරන්න පැනක් ගන්න ඉන්නේ. ඊගොම කහ පාට. අරගෙන අංක 1 කියලා දාලා 2 3 4 මෙහෙට යන්නේ නැහැ. හරි. කෙලින්ම යන්නේ නැහැ. 5 6 ඔන්න ඔහොම අපි අංකණය කරපුවා. 5 පොඩ්ඩක් උඩට ගමුනේ. 6 ඔන්න ඔහොම ගන්න. එහෙම අරගෙන ඉවර වෙලා ළමයි අපි මෙන්න මෙහෙම එකක් ගන්නවා. දැන් බලන්නකො මේ තව උපකාණ්ඩයක් විදිහට උන අපිට මෙන්න මෙයාවත් හම්බෙනවානේ. උපකාණ්ඩයක් විදිහට ඔන්න යාවත් අපිට ගන්න පුළුවන්. right. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් ගන්න. මේක නම ලියන්න පළවෙනිටම අපි නම ලියන්න මොනවද ගන්නේ උපකාණ්ඩ ටික. හරි උපකාණ්ඩ මොනවද? බ්‍රෝමීන් තියෙනවා. ඊට පස්සේ ප්‍රොපිල් එකක් තියෙනවා. මේ බලන්න මෙයාට මොකද කියන්නේ? ප්‍රොපිල්. මෙයා කවුද? බ්‍රෝමෝ නේද? මතකද? මේ උපකාණ්ඩ විදිහට සම්බන්ධ වුණොත් මෙතන කියන්නේ බ්‍රෝමෝ කියලා මේ තේරෙනවනේ. right. එතකොට මෙයා බ්‍රෝමෝ මේක ප්‍රොපිල් මේක මොකද්ද? මේක මොකද්ද? ඔයි කැසිඩ් නේද? මතකද? ඇසිඩ්. හරි. ඔන්න ඔකට අපි කියනවා. දැන් මෙතන මොකද මේෂන් වෙන්න ඕන තව එකක් තියෙනවා. හ්ම් මෙතන තියෙන්න ඕනේ EN එකක්. ඇයි? ඩබල් බොන්ඩ් එකක් තියෙන්නේ නේද? ඔන්න ඕක තමයි එන්න ඕනේ. හරි.
එතකොට ළමයි මෙන්න මේ උපකාණ්ඩ ටික බලන්නට අපි සම්බන්ධ කරද්දී උපකාණ්ඩ විදිහට තියෙන නිල් පාට දෙකනේ. හරි. නිල් පාට දෙක සම්බන්ධ කරද්දී බ්‍රෝම ඉන්නවා ප්‍රොපිල් ඉන්නවා. කවවද පළවෙනිට දාන්නේ? දෙකම දාන්න පුළුවන්ද? බෑ. එහෙම දෙකම දාන්න බෑ. මෙතනදී ඉංග්‍රීසි හොඩිය අකුරු පිළිවෙලට තමයි දාන්නේ. ඒ කියන්නේ A B C D පිළිවෙලට තමයි දාන්නේ. හරි. එහෙනම් මෙතනදී බ්‍රෝමෝ කියන එකේ B අකුර තියෙන්නේ. ප්‍රොපිල් කියන එකේ P අකුර තියෙන්නේ. කවුද ඉන්නේ පළවෙනිට? බ්‍රෝමෝ. හරි. එහෙනම් බ්‍රෝමෝ ඉන්නවා නම් අපි දානවා මෙන්න මෙහෙම බ්‍රෝමෝ සම්බන්ධ වෙලා ඉන්න කාබන්ගේ අංකය දානවා ඉස්සෙල්ලම. හරි. ඒක දාලා ඉරක් ගහලා අපි ලියනවා බ්‍රෝමෝ කියලා. ඊළඟට තව ඉරක් ගහනවා. ඊළඟ එකට කැඩෙන්න එපේ. හරි. ප්‍රොපිල් කාණ්ඩේ සම්බන්ධ වෙලා ඉන්න. ඊළඟට ප්‍රොපිල් එක කොහොමද මෙන්ෂන් කරන්න ඕන? ප්‍රොපිල් සම්බන්ධ වෙලා ඉන්න හතරවෙනි කාබන්. හරි. එහෙනම් අපි හතර කියලා දාලා ඉරක් ගහලා ප්‍රොපිල් කියලා ලියා ගන්නවා. ප්‍රොප් වයි හරි. ප්‍රොපිල් කියලා ලියා ගන්නවා. ඊට පස්සේ ළමයි අපි මෙන්න මෙහෙම එකක් ප්‍රොපිල් කියලා ලියාගෙන බලන්න ඊළඟ එක තමයි මෙන්න මේ ද්විත්ව බන්ධනයේ සම්බන්ධ වෙලා ඉන්න කාබන්ලා දෙන්නගෙන් අඩු අංකයේ තියෙන කෙනාව මෙන්ෂන් කරනවා. බලන්න පහ නේද? මෙන්න මේ කාබන් සෙට්ලා ඉන්නේ අංක 5ටනේ. හරි. මෙන්න මෙයාව මෙන්ෂන් කරන්න ඕනේ අපි ඊළඟට. හරි. මෙන්න මේ 5 කියලා දාලා x මේ x කියලා දාන්නේ ඇයි? කාබන් සංඛ්‍යාව 6යි. බලන්න මේ කාබන් සංඛ්‍යාව 6යි හින්දා අපි x කියලා කියනවා. කියනවනේ. රයිට්. එතකොට අපි එහෙනම් මෙතන දාන්නේ x කියලා දානවා. දාලා ඒක නිකම්ම එහෙම තියන්නේ නැහැ. x කියලා දාලා ඉවරලා අපි එහෙම නිකම්ම තියන්නේ නැහැ. ඒකට අපි දාන්න ඕනේ මෙතන මේ තියෙන මෙන්න මේ ද්විත්ව බන්ධනේ මෙන්ෂන් කරන්න x e n කියලා දාන්න ඕනේ. හරි. xn කියලා දාන්න ඕනේ. හරි. බලන්න. x e n e දැම්මොත් මොකද වෙන්නේ? xn e බලන්න ඊට පස්සේ ආර අපි දාන්න තියෙන්නේ මොකද්ද? xn e දැන් මේකත් දාලා ඉවරයි. ඊට බලන්න. මෙයාවත් දාලා ඉවරයි. දැන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ නම ලියන්න ඕනේ. හරි. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නම ලියද්දි ළමයි මෙතන ඔයික් ඇසිඩ් කියලා තමයි දාන්නේ. හරිද? ඇසිඩ් කියලා දාද්දි මෙන්න මෙතන මේ ස්වර අකුරු දෙකක් නේ තියෙන්නේ. හරි. එහෙනම් අපි කලින් එකේ අකුර අයින් කරලා දාමු. මෙන්න මෙහෙමයි වෙන්නේ. හරි. xn ඉස්තරක් තියන්නේ නැතුවම ඔයික් කියලා ලියලා අර ඇසිඩ් ඔයික් ඇසිඩ් කියන වචන දෙකක් කොහොමද? හරි. එතකොට දෙන්න ඇසිඩ් කියන එකට ඉස්තරක් තියලාම ලියන්න. ඕක තමයි කාබනික සමීප නාමකරණයේ අංක 1. හරි. තේරුණාද? ආව විදියක් තියෙනවා. මෙන්න මෙහෙම. හරි. මෙන්න මේ පහ කියන ප්‍රොපිල් හෙක්ස් කියන එක ලියලා ප්‍රොපිල් හෙක්ස් කියන එක ලියලා මේ පහ කියන එක කෙනා කියනවා මෙන්න මෙතෙන්ට. මොන අපෙන්ද ගේන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ කියන්නේ පහ කියන්නේ බලන්නකො මේ පස්වෙනි එකට නෙමෙයි ඊයෙන් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. අන්නේ පහ කියන එක කෙනා අපි මෙතනින් මෙන්ෂන් කරන්නත් පුළුවන්. මොකද en කියන එක එතෙන් අපි දාන්න ඕනේ. ඒ කියන්නේ එතනින් දාන්නත් පුළුවන්. අපි මේ විදිහට ලියමු බලන්න. දෙක බ්‍රෝමෝ ඊපස්සේ 4 ප්‍රොපිල් ඊට පස්සේ ප්‍රොපිල් කියලා දාලා ඉවරලා x පහ en ඔයික් ඇසිඩ් ඔන්න ඕක තමයි අපි ගන්න ආබනික සංයෝග නාමකරණයේ අදාළ පළවෙනි කොටස. ඔන්න දැන් අපි එකක් නම් කරලා ඉවරයි. දැන් ඊළඟ ටික වර ලේසි. කරගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මම තව මේකක් දෙන්න කාබනික සංයෝගයක් මෙන්න මෙහෙම එකක්. මට එතනදී ප්‍රධාන වශයෙන් කියන්න ඕන දෙකක් තියෙනවා. හරි. අපි ගමුකෝ ඒක. හරි. මෙන්න මෙහෙමයි වෙන්නේ. හරි. මෙතන ඉන්න. ළමයි මේක තමයි ඊළඟ සංයෝගය. දැන් පළවෙනි එක විදිහට මම ගත්තේ මේකනේ. හරි. දෙවෙනි උදාහරණය තමයි මේ තියෙන්නේ. හරි. රයිට් මම මේක පොඩ්ඩක් පල්ලෙහාට ගන්නම්. මොකද ඒක පොඩි වගේ නෝට් එක ගත්තාම ඔයාලට රයිට් එන්න මෙහෙමයි වෙන්නේ. ප්‍රධාන ක්‍රියාකාරී කාරණේ මොකක්ද? වගුව බලන්න. වගුව බැලුවම ඔයාලට තේරෙයි මෙන්න මේක තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාරණේ කියලා. ඊට පස්සේ අපි ගන්නවා වගුව බැලුවට පස්සේ අපි ගන්නවා දෙවෙනි එක. දෙවෙනි එක මොකද්ද? උපකාණ්ඩ ටික. මෙන්න මෙයා උපකාණ්ඩයක් කියලා ගන්න පුළුවන්. තව උපකාණ්ඩයක් විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මෙයාව. මේ බලන්න. එහෙම කෙනෙක් ඉන්නා නේද?
මෙන්න මේවා ගන්න පුළුවන් උපකරණයක් විදිහට. ඔන්න උපකරණ දෙක ඕක විතරයි. තව මෙන්ෂන් වෙන්න ඕන තව කෙනෙක් ඉන්නවා කවුද ඉතින්? මෙන්න මේ ට්‍රිපල් බොන්ඩ් එක. හරි. මම අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න මතක තියාගන්න. හරි. මම ගන්නවා ඊට පස්සේ කාවලි සංඛ්‍යාව අංක කරන්නේ. දැන් ඔයාලා දන්නවා මෙතන එක දීලා තමයි අංක කරන්නේ. 3 4 5 කියලා තමයි යන්නේ. හරි. තේරුණා කියලා හිතනවා. හරිද? රයිට්. එතකොට එතනදී පළවෙනියටම ගන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද පළවෙනි එක? උපකාණ්ඩ ටික නම් කරන එක. හරි. පළවෙනි උපකාණ්ඩය මොකද්ද? දැන් මෙතන තියෙනවා බ්‍රෝමෝ. බ්‍රෝමෝ ඉන්නවා. ඊට පස්සේ ආය කවුද? ආය කවුද ඉන්නේ? ඔක්සෝ කියලා කෙනෙක් ඉන්නවා නේ මේ. මතකද? කීටෝනේ බලන්න කීටෝනේ බලන්න. මේ ඉන්නේ ඔක්සෝ. හරි. ප්‍රධාන ක්‍රියාකාරී ගන්න නොවන විට ඔක්සෝ. නැත්තම් ප්‍රධාන ක්‍රියාකාරී ගන්න එනවා 1. හරි. එතන ඔක්සෝ ඉන්නේ. ආ. මේ ඔක්සෝ එක මම ලියලා තියෙනවා. හරිද? ඔයාලට පේනවද? ඒක ප්‍රශ්නයක් නේද? බලන්න. ඔක්සෝ කියලා මම හොලිවුඩ් පේනවනේ. ප්‍රශ්නයක් නැහැ නේ. රයිට්. ඊට පස්සේ බලන්න මෙතන මේ channel එක කෙනෙක් ඉන්නවා YN කියලා දාන්න එක. හරි. YN දාන්න YN කියලා තමයි දාන්න. හරි. එතකොට අපි පළවෙනිටම දාන්නේ මොකද්ද? පළවෙනිටම දාන්නේ අදාළ උපකරණ ටික. ඒකට බ්‍රෝමෝද ඉන්නේ ඔක්සෝද ඉන්නේ පළවෙනි. බ්‍රෝමෝද ඉන්නේ. B අගොල්ලෝ පළවෙනිට තියෙන මෙතනදී. හරි. එහෙනම් 2 බ්‍රෝමෝ ඊට පස්සේ 3 ඔක්සෝ ඊට පස්සේ 4 කාබන් සංඛ්‍යාව පෙන් ත්‍රිත්ව බන්ධනයක් YN ඊට පස්සේ ඇමයිඩ් එකක්. ඒ කියන්නේ ඒමයිඩ් යන්නේ. හරි. පෙන්ටෙන් නෑ පෙන්ටයින් ඒමයිඩ්. කියවන්න එන්නේ නැහැ බං ලියා ගන්න පුළුවන් නම් වැඩි. හරිද? රයිට්. එතකොට මේක ඉවරයි. දෙවෙනි ක්‍රමේ දෙවෙනි ක්‍රමේ ලියන්න ඕනේ. MCQ එකක් එන්න පුළුවන් කොයි ක්‍රමේද හරි කියලා නෑ. බ්‍රෝමෝ 2 බ්‍රෝමෝ 3 ඔක්සෝ පෙන්ට් ඉස්තනක් තියන්නේ නැහැ. පෙන් ඊට පස්සේ 4 YN ඊට පස්සේ ඒමයිඩ්. ඔන්න ඕක තමයි දෙවෙනි ක්‍රමය. හරි. මම හිතන්නේ එතකොට ඔයාලට මේක ලියා ගන්න පුළුවන් ඇති කියලා. දැන් උදාහරණ දෙයක් කතා කරා කිසි ප්‍රශ්නයක් නැතුව මේක ලියන්න පුළුවන් කියලා මම හිතනවා. හරි. රයිට්. මට තව මෙන්ෂන් කරන්න ඕන එකක් තියෙනවා. අපි ගමුකෝ මොකක්ද ගන්නෙ? ඔයිල් ක්ලෝරයිඩ් එක ගමු. හරි. ඔයිල් ක්ලෝරයිඩ් එක අපි ඔයිල් බ්‍රොමයිඩ් එක ගමු. මෙන්න මෙහෙම තුන්වෙනි එක. මේක තියෙන්නේ CH. හරි. CH ඊට පස්සේ CH2 CH3 කියලා ගන්නවා. ඊළඟට මම ගන්නවා CH BR ඊට පස්සේ මම ගන්නවා ආයෙත් පාරක් CH BR ඊට පස්සේ මම ආයෙත් ගන්නවා C ඔන්නෝම BR ඉන්න කෙනෙක්. කියන්නේ මොකක්ද? මම කලින් මෙන්ෂන් කරා ඒක ඔයාලට. හරි. මොකක්ද ඒකට එන්නේ? ඔයිල් ක්ලෝරයිඩ් නෙමෙයි. ඔයිල් බ්‍රොමයිඩ්. හරිද? රයිට්. මෙන්න මේවා තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. එතකොට කතා දෙකක් නෑ නේද? ඔයාලා දන්නවනේ. හරි. දෙවෙනි මේ උපකාණ්ඩය මෙයාව ගන්න පුළුවන්. ආයෙත් බ්‍රෝමෝ තව කෙනෙක් ඉන්නවා. හරි. එයාවත් ගන්න පුළුවන්. ඊළඟට මේ පැත්තටද යන්නේ මේ පැත්තටද යන්නේ? පළවෙනි පැත්තට යන්නේ දෙවෙනි පැත්තට යන්නේ. පළවෙනි පැත්තටනේ. ඇයි හේතුව? පළවෙනි පැත්තට යන්න හේතුව තමයි අනිවාර්යෙන්ම මේ පැත්තට යන්න ඕනේ. ඇයි? ට්‍රිපල් බොන්ඩ් එක තියෙන හින්දා. හරි. එහෙනම් මෙන්න මෙයාවත් උපකාණ්ඩයක් වඩපත් වෙනවා නිකම්ම. හරි. අපි එතකොට මේක අංකණය කරගෙන ඉමු. මේක 1 2 3 4 5 6. හරි. කාබන් සංඛ්‍යාව 6යි. හෙක්ස් එන්න ඕනේ. මෙතන බ්‍රෝමෝ එන්න ඕනේ. ආයෙත් බ්‍රෝමෝ එකක් තියෙනවා. මෙයාට අපි කියනවා ඔයිල් බ්‍රොමයිඩ් කියලා. හරි. මෙයාට අපි කියනවා මොකද්ද? මෙතිල් නෙමෙයිනේ. මෙත් කියන්නේ එකයිනේ. මොකද්ද ඒකට කියන්නේ? එතිල්. හරි. එත් ඔයිල්. ඔන්න ඔහොම කියනවා. හරි. එතකොට මෙතන තව මෙන්ෂන් වෙන්න ඕන එකක් තියෙනවා මොකද්ද?
YN. හරි මෙයාගේ නම ලියමු බලන්න කොහොමද එන්නේ. මෙයාගේ නම ලියමු. හරි මෙයාගේ නම ලියන්නේ මෙන්න මෙහිමයි. පළවෙනියටම අපි ගන්නවා මෙයාට අදාළ එක මොකද්ද? පොඩි ඔවුල ඉතින් අර මැද ෆෝටෝ කරගෙන අපේ මීටින් එක ඉවර වෙනවා ටිකින් කියලා උත්තර පැටලලා තියෙනවා. දන්නේ නැහැ බලන්න. අපි කරන්න දෙයක් නෑ ආයෙ කරන්න බෑ මේක. හරි. ෆිසිකල් පන්තිකට කරලා තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මෙතන බ්‍රෝම දෙකක් ඉන්නවනේ. බ්‍රෝම දෙකක් ඉන්නවනම් මම මෙහෙම කරනවා. 2,3 කියලා දානවා. ඇයි 2යි 3යි දෙන්නගෙම ඉන්නවනේ. 2,3 බ්‍රෝම. අපි ලියන්නේ නැහැ 2 බ්‍රෝම 3 බ්‍රෝම කියලා ලියන්නේ නැහැ. 2,3 බ්‍රෝම කියලා ලියලා. ඊළඟට එක්කලා ඉන්නේ 4. එයා ඉන්නේ ඉතිල් කාණ්ඩයක්. ලියන්න ඕනේ ඉතිල්. ඊට පස්සේ ඊළඟ මොකද? පස්වෙනිකින් පටන් ගන්න. මොකක්ද ඉන්නේ? කාබන් සංඛ්‍යාව hex 6ක් ඉන්නවනේ. hex. ඊට පස්සේ ඊ දෙනෙක් ඉන්නවද? බන්ධන කීයක් තියනවද? yn එක. hex yn. ඊට පස්සේ oil bromide. ඔන්න ඕක තමයි ලියන්නේ. හරි. හරි. ඒක ලියන්න පුළුවන් දෙවෙනි විදිය මොකද්ද? අපි මාරු කරලා ලියන්නේ. 2,3 බ්‍රෝමෝ 4 එතිල් ඊට පස්සේ පහ දාන්න නැතුව හෙක්ස් කියලා ලියනවා. ඒ කියන්නේ කාබන් සංඛ්‍යාව ලියනවා. ලියලා ඉරක් ගහලා පහ දාලා තමයි yn එක ලියන්නේ. ඊට පස්සේ අපි ලියනවා yn ලියලා ඉරි ගහන්නේ oil bromide. එතන chlorine නැතිබොත් fluoride. හරි bromide fluoride ඒවා ලියන්න පුළුවන්. හරි මම හිතනවා ඔයාලට මේක තේරුණා කියලා. එතකොට ඊළඟට මම තව එකක් ගන්නවා. එස්තර නාමකරණය කියලා. හරි මේක කරලා ඉවරයි. මම ඔයගොල්ලෝ වෙනම දානවා හෝම්වර්ක් ටිකක් හරි පේනවන්නේ. රයිට්. පළවෙනි කොටස ඉවරයි නාමකරණේ. බලන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ ටික බලාගෙන නෝට් එකක් ගහගන්න. මම හිතනවා මේ පළවෙනි තුන ඉවරයි කියලා කියන්නේ ඔයාලට ආයෙ දෙයක් නැතුව ඉක්කොටි කරන්න පුළුවන් කියලා. හරි. මට තව විනාඩි දෙකක් තියෙනවා. මම ඔයාලට සංයෝග කීපයක් දෙනවා. අන්දලා ඉවර කරන්න බලන්න try එකක් දෙන්න කියලා. හරි. පළවෙනි එක විදිහට හෝම්වර්ක් විදිහට මෙන්න මෙහෙම නාමකරණය යටතේ මම දෙපා. මෙන්න මෙහෙම කෙනෙක්ව හරි නම් කරලා පෙන්නන්න මේකට පොඩි නමක් එන්නේ. හරි. එන්න මේකේ අමතරව බැඳුණු කාණ්ඩ එක අඩුයි. හරි. රයිට්. අමතරව බැඳුණු කාණ්ඩ නැහැ. මේක. හරි. රයිට්. තව එකක් මම දෙන්නම්. මෙන්ෂන් කරන්න එකකින්. මෙන්න මෙයාව ඊළඟට තව එකක් දුන්නොත් එහෙනම් මම මෙන්න මෙයාව දෙනවා. හරි. මෙන්න මෙයාව දෙනවා මම. ඊළඟට මොකක්ද ආයේ? ඊළඟට මම දෙනවා මෙන්න මෙහෙම කෙනෙක්. යාළුවා මෙතන අඳින්න ඉඩ තියෙද්දන්න බලමු. මෙන්න මෙයා CH3 CH ඊට CH2 CH2 එක බඳිච්ච CH2 CH2 Cl මෙන්න මෙයා මං ගන්නවා. හරි. මෙන්න මේ කට්ටියක පොඩ්ඩක් වෙනස් නාමකරණයක් තියෙන්නේ. try එකක් දෙන්න පුළුවන් නම් කරන්න. හරි කිසි ප්‍රශ්නයක් නැහැ පුළුවන් නම් කරන්න. තව උදාහරණයක් විදිහට මම තව එකක් දෙන්න.